අද මං ඔයාට ඉස්සු බෝල හදන විදිය කියලා දෙන්න හිතුවා. මේක හරිම ලේසි වෙනස් රෙසිපි එකක්. එන්නකෝ එහෙනම් අපි හදන විදිය බලමු. මුලින්ම අපිට තඹගත්ත අල ග්‍රෑම් 200ක් ඕන වෙනවා. ගෑරප්පුවකින් අපි මේ අල ටික කෑලි නැති වෙන්න හොඳට පොඩි කරගමු. මේ වගේ ක්‍රීම් එකක් වගේ වෙන්න පොඩි කරගත්තට පස්සේ මේකට මිරිස් දෙහැඳි කාලක් ඒ වගේම ලුණු රසානුව එකතු කරගෙන තව අපි මේකට සුදුලුණු තේහැඳි කාලක් එකතු කරගන්න ඕනේ. ඊළඟට පාම් පිටි මේස හැඳි දෙකකුත් මම එකතු කරගන්නවා. අපි සුදුලුණු එකතු කරගනිද්දී මතක් කරලා හොඳට පොඩි වෙන්න පොඩි කරගෙන තලාගෙන එකතු කරගන්න. කෑලි නැති වෙන්න සුදුලුණු කුඩු තියෙනවා නම් ඔයාට ඒව දාන්නත් පුළුවන්. මේ හදාගත්තු මිශ්‍රණය පැත්තකින් තියාගෙන දැන් අපි ඉස්සු ටික ලෑස්ති කරගමු. මම මෙතන හොඳටම පිරිසුදු කරගත්තු ඒ වගේම තෙත නැති වෙන්න ටිෂු එකකින් පිහිටගත්තු ඉස්සු 9ක් අරගෙන තියෙනවා. සුද්ධ කරගනිද්දී මුල් ටිකේ පොතු අයින් කරගන්න. හැබැයි මේ වගේ අග නැට්ට කොටස ඉතුරු කරගන්න. ඉස්සු ටික සීසන් කරගන්න වැඩි දේවල් ඕනේ නෑ. අපි ලුණු ටිකක් විතරක් හොඳට ගාගමු වටේටම. දැන් අපි ඉස්සු බෝල ටික හදාගමු. මම යන්තම් අල්ලේ වතුර ටිකක් ගාගෙන අලවලින් ටිකක් අරගන්නවා. සාමාන්‍යයෙන් දෙහි ගෙඩියක වගේ ප්‍රමාණයක් ඇති. දැන් මේ වගේ අල්ලෙම තියලා අපි මේක පැතලි කරගමු. වතුර ගාගන්න නිසා මේක අතේ ඇලෙන්නේ නැහැ. ඊළඟට මෙන්න මේ වගේ පැතලි කරගත්තට පස්සේ ඉස්සෙක් අපි මැදට තියාගන්න ඕනේ. ඉස්සව මැදින් තියාගනිද්දි මෙන්න මේ වගේ රවුම් විදියට හැඩ කරලා තියාගමු. එතකොට අපිට බෝල කරගන්න ලේසි. නැට්ට එළියට හිටින්න තියලා ඉස්සව අපි අලවලින් වහගන්න ඕනේ. අවශ්‍ය නම් මිශ්‍රණයෙන් ටිකක් අරන් මේ විදියට හිඩැස් වලට තියලා වහගන්න. අපි ගන්න ඉස්සන්ගේ සයිස් එක අනුවත් හදාගන්න පුළුවන් බෝල ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. මේ වගේ උඩින් තියෙන නැට්ට කොටසත් අපි ටිකක් දිග අරගමු. එතකොට පැද්දාම මේක ලස්සනට තියෙනවා. වෙනස් විදිහේ කෑම හදන්න කැමති ඔයත් subscribe කරලා එකතු වෙන්න. දිගට මේ වගේ වීඩියෝ බලන්න. දැන් මම බෝල් එකකට බිත්තරයක් කඩලා දාගන්නවා. මේක අපි ගෑරප්පුවකින් තප්පර 30ක් විතර හොඳට බීට් කරගමු. ඊළඟට අපිට දවට ගන්න පාන් කුඩු ඕන වෙනවා. ඔයාට පාන් කුඩු ගනිද්දි ටිකක් ලොකු පාන් කුඩු අරගන්න පුළුවන් නම් තවත් හොඳයි. එහෙම නැතත් කමක් නැහැ. දැන් අපේ ඉස්ස බෝල ටික අපි මේ විදියට දවට ගමු. මුලින්ම බිත්තරවල ගාගෙන ඊළඟට අපි පාන් කුඩු වල ගාගමු. හොඳට සීල් වෙන්න වටේටම දවට ගන්න. පාන් කුඩු දවට ගන්න ගමන්ම මේ ඉස්ස බෝලවල ෂේප් එක රවුම් විදියට හොඳට හදාගන්න පුළුවන් අතින්ම. මතක් කරලා ඉස්සන්ගේ නැට්ටේ කොටස ගෑවිලා තියෙන පාන් කුඩු ටික ඇඟිලි වලින් අයින් කරගන්න. එතකොට බැද්දාම හරිම ලස්සනට තියෙනවා. මේ විදියට දවට ගත්තු ඉස්ස බෝල ටික අපි ගැඹුරු තෙලේ විනාඩි 4ක් 5ක් විතර බැදගමු. ලිපේ ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. එහෙම වුණොත් වටේ කර වෙනවා විතරයි ඇතුළ බැදෙන්නේ නැහැ. සාමාන්‍ය ගානට ලිපේ ගින්දර තියාගෙන අපි රන්වන් පාට වෙනකම් මේ ටික බැදගන්න ඕනේ. එකපාර ගොඩාක් භාජනයට දාගන්න එපා. එතකොට පැත්ත හරව ගන්න ටිකක් අමාරුයි. මේ වගේ යන්තමින් හිමීට පැත්ත හරව අපි බැදගමු. එලට දාපු ගමන්ම හැඳි ගන්න යන්න එපා. ටිකක් වෙලා ඉඳලා වටේට හරව ගන්න. ඉතින් මේ විදිහට තමයි රසම රස ඉස්ස බෝල ටික ගෙදරම අපි හදාගන්නේ. වෙනදට අපි කන කෑම වලට වඩා ටිකක් වෙනස් විදිහේ කෑමක් නේද? ඉතින් ඉස්ස ටිකක් ගෙනාපු වෙලාවක මේක try කරලා බලන්න. අනිවාර්යෙන්ම save කරලා තියාගන්න. ආය හම්බෙමු. ඔයාට සුබ දවසක්.